ජල මතු පිටින් බෝට්ටුවක් වගේ පාවීයා හැකි නිශ්චිත ඉලක්කයකට දරණු ප්‍රහාරයක් එල්ල කළ හැකි වගේම සතුරු භූමියක් තුළට ආරක්ෂිතව සෙබළුන් ප්‍රවාහනය කළ හැකි මේ රථය යුද ටැන්කියක්වත් සාමාන්‍ය සන්නද්ධ රථයක්වත් නෙවෙයි. මේ K21 ලෙස හඳුන්වන දකුණු කොරියාව නිෂ්පාදනය කර ඇති අධිතාක්ෂණික හැකියාවලින් යුතු ඉන්ෆෙන්ටරි ෆයිටින් වෙහිකල් එක. නැතිනම් සන්නද්ධ සෙබළුන් රැගෙන යන රථයක්. ජලය වගේම ගොඩබිමත් ධාවනය කළ හැකි මෙයට උතුරු කොරියාව වගේම අනිත් රටවලුත් විශ්මයට පත් වුණේ ඇයි කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. අපි දන්නවා දකුණු කොරියාව අද වන විට තාක්ෂණිකව ඉතා ඉදිරියෙන් තියෙන රටක්. ඒ අනුව ඔවුන් ස්මාර්ට් ෆෝන් වල සිට ප්‍රහාරක යානා දක්වා දේවල් මේ වන විට නිෂ්පාදනය කරනවා. එතකොට ඇයි මේ හන්වා ඩිෆෙන්ස් සමාගම නිපදවන K21 සන්නද්ධ රථය විශේෂ වෙන්නේ? ඒ ගැන කතා කරන්න කලින් ඇයි ඔවුන්ට මේ වැදගත් වෙන්නේ කියලා අපි බලමු. 90 දශකයේදී දකුණු කොරියාව භාවිතා කළ K200 සන්නද්ධ රථය බොහෝම සරල සන්නද්ධ රථයක් වෙනවා. ඒ තිබූ අඩු ආරක්ෂාව හා දුර්වල ප්‍රහාරක හැකියාව නිසා ඒ වන විට උතුරු කොරියාව සතුව තිබූ රුසියානු සන්නද්ධ රථ සමග කරට කර සිටීමට මෙහෙට නොහැකි වෙනවා. ඒ අනුව නව සන්නද්ධ රථයක අවශ්‍යතාවය දකුණු කොරියාවට දැනුණු අතර ඒ සඳහා ඔවුන් මේ නව K21 රථය නිපදවනවා. එය මුලින්ම නම් කෙරෙන්නේ Next Infantry Fighting Vehicle නැත්නම් NIFV ලෙසයි. 1990 වසරේදී මුලකෘති නිපදවනු ලැබුවත් මේ සේවයට එක් වෙන්නේ 2009 අවුරුද්දේ. ඒ අනුව තවත් අවුරුදු 10ක් පමණ වැඩි දියුණු කිරීම කරලා තමා මේ සේවයට එක් කරන්නේ. වෙනත් සන්නද්ධ රථෙන් නොවන මේ සාදා තියෙන්නේ කොම්පොසිට් ඇලුමිනියම් හා ෆයිබර් යොදාගෙන වෙන අතර ඒ නිසාම මෙය ඉතාමත් සැහැල්ලු වෙන අතර මේ ඇමරිකානු බ්‍රැඩ්ලි සන්නද්ධ රථයකට වඩා ටොන් 9කින් බර අඩු වෙනවා. ඒ අනුව මෙහි බර වෙන්නේ ටොන් 25.6ක් පමණයි. මෙලෙස බර අඩු වුණත් මේ ආරක්ෂාව නම් අඩු වෙන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. මේ සැහැල්ලු බව නිසාම ජල මතු පිට පාවීමේ හැකියාව ඇති අතර පිටුපසට සවිකර ඇති වෝටර් ජෙට් එක මගින් පැයට කිලෝමීටර් 7ක වේගයෙන් ජලය ගමන් කරන්නත් පුළුවන්කම තියෙනවා. මේ නිසාම ගංගා හා ජලදුර්ග තරණය කිරීමට ඇති හැකියාව නිසා කොරියානු වර්ධද්වීපයේ පරිසරයට මේ හොඳින්ම ගැලපෙනවා. මේට බලය ලබා දෙන්නේ අශ්ව බල 750කින් යුතු Doosan D2840LXE ඩීසල් එන්ජිමක් මගින් වන අතර මේට සම්බන්ධ කර ඇති විශේෂ සස්පෙන්ෂන් නිසා සුමටව ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 70ක උපරිම වේගයක් මේට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිලෝමීටර් 500ක් වගේ දුරක් මේට ගමන් කිරීමටත් පුළුවන්කම තියෙනවා. මේ ට්‍රැක් එකක් මත ධාවනය වන නිසා සාමාන්‍ය පාරේ වගේම ගොඩබිම ඇති අසීරු තැන්වලටත් ඉතාමත් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබී තියෙනවා. ඒ නිසාම මේ රෝද සහිත සන්නද්ධ රථයකට වඩා සාර්ථක වී තියෙනවා. දැන් එහෙනම් අපි බලමු මොන වගේ අවිබලයක්ද මේ සන්නද්ධ රථයේ තියෙන්නේ කියලා. මේ තියෙන ප්‍රධානම අවිය තමයි මිලිමීටර් 40 SNT Dynamics K40 Swan Cree අවිය. මෙය දකුණු කොරියාවේම නිෂ්පාදනයක්. මේ අවිය මගින් විනාඩියකට උණ්ඩ 300ක් නිකුත් කළ හැකි අතර සැහැල්ලු සන්නද්ධ රථ පහලින් පියාසර කරන හෙලිකොප්ටර් යානා මෙන්ම සතුරු බංක ඉලක්ක කිරීමේ හැකියාව මෙයට තියෙනවා. ඒ ප්‍රධාන අවිය සඳහා මෙයට උණ්ඩ 240ක් පමණ රැගෙන යාමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ අවිය මිලිමීටර් 220ක් වන ආම ප්ලේට් එකක් හරහා යාමේ හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ නිසාම උතුරු කොරියානු T-55 හා T-62 යුද ටැන්කිවල ඇති මිලිමීටර් 205 සයිඩ් ආම ප්ලේට් විනිවිද යා හැකි ලෙස මෙට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යුද ටැන්කි නාශක මිසයිල දෙකක් මෙහි සවිකර තියෙනවා. ඒවාට දකුණු කොරියාවේම නිෂ්පාදිත රේපෝල්ට් යුද ටැන්කි නාශක මිසයිල යොදා ගන්නවා. මේ මිසයිල වලට කිලෝමීටර් 2.5ක් දුර තියෙන ඉලක්ක විනාශ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ මිසයිලයට ටොප් ඇටැක් හා ඩිරෙක්ට් ඇටැක් යන විදි දෙකෙන්ම ප්‍රහාර එල්ල කරන්නත් පුළුවන්කම තියෙනවා. මීට අමතරව පාබල ඉලක්ක සඳහා මිලිමීටර් 7.62 උණ්ඩ යෙදිය හැකි බහුකාර්ය මැෂින් තුවක්කුවක් යොදා ගන්නවා. මේ සියලු අවි ගමන් කරමින් තියෙන විට ප්‍රහාර එල්ල කළ හැකි ලෙස ස්ටේබලයිස් කර තියෙනවා. ඒ වගේම ඉලක්ක සොයා ගැනීම සඳහා දිවා රාත්‍රී දැකිය හැකි තාප සංවේදක, ලේසර් රේන්ජ් ෆයින්ඩර් හා ෆයර් කන්ට්‍රෝල් සිස්ටම් මෙහි තියෙනවා. මීට අමතරව මෙහි මිලිමීටර් 105 උණ්ඩ දැමිය හැකි මධ්‍යම ප්‍රමාණයේ යුද ටැන්කියක් ලෙස වැඩි දියුණු කළ මොඩලයක්ද තියෙනවා. 2014 මේ මොඩලයක් සේවයට එක් වී තියෙනවා.
3 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් මෙහි ඇති අතර කමාන්ඩර් ගණර් හා ඩ්‍රයිවර් තමයි. ඊට අමතරව තවත් සම්පූර්ණයෙන්ම සන්නද්ධ සෙබළු 9 දෙනෙක් මෙහි රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ රථයට නියුක්ලියර්, බයොලොජිකල් හා කෙමිකල් යන ප්‍රහාර සියල්ලෙන්ම ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. මෙහි තියෙන පරිගණකගත බැටල්ෆීල්ඩ් මැනේජ්මන්ට් සිස්ටම් එක නිසා මෙවැනි රථ කිහිපයක් එක්ව ක්‍රියා කිරීමේ හැකියාව ලැබී තියෙනවා. ඒ අනුව ඉලක්කවල තොරතුරු හුවමාරු කිරීම වැනි හැකියාවන් මේ රථයේ සතු වෙලා තියෙනවා. අපි කලිනුත් කිව්වනේ මේ ආරක්ෂාව අතනුත් ඉදිරියෙන් ඉන්නවා කියලා. මේට මිලිමීටර් 23 උණ්ඩ වලින් පවා හානි සිදු කිරීමට අපහසු වෙලා තියෙනවා. ඒ වගේම කලතුවක්කු උණ්ඩ කැබලි වලින් හා බිම් බෝම්බ වලිනුත් ඇතුළත සිටින පිරිස ආරක්ෂාකාරීව සිටීමට හැකි වෙලා තියෙනවා. අවශ්‍ය නම් තවත් ආම කිට්ස් මේට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ මගින් යුද ටැංකිනාශක මිසයිල හා RPG වැනි අවි වලින් වෙන හානිය අවම කර ගැනීමට මේට පුළුවන්කම තියෙනවා. මේට අමතරව දුම්වලාවන් නිකුත් කළ හැකි ග්‍රෙනේඩ් උණ්ඩ හා සතුරන් විසින් ඉලක්ක කළහොත් අනතුරු ඇඟවීමේ පද්ධතියක්ද මේ සතුයි. ඒ වගේම ඉදිරියේදී ඇක්ටිව් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක්ද මෙහි ස්ථාපිත කිරීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. උතුරු කොරියාව සමග ඉදිරියේදී යම් යුද්ධ ගැටුමක් ඇති වුණහොත් මේ K21 සන්නද්ධ රථයේ හිස් විශේෂී කාර්යයක් ඉටු කරන බව නම් සහතිකවම කියන්න පුළුවන්. සතුරු බිමකට සන්නද්ධ සෙබළුන් රැගෙන යාම වගේම වේගවත් බව හා මෙහි ඇති ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාවත් ඒ සඳහා හොඳම උදාහරණ. මෙය ඇමරිකානු M2 බ්‍රැඩ්ලි හා රුසියානු BMP-3 සන්නද්ධ රථවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම මේ මිලනුත් අඩු බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් වැඩි දියුණු කිරීම වලට ලක් කරන මේ සන්නද්ධ රථයට මිනිසුන් රහිත ටරේට් එකක් වගේම AI මගින් ඉලක්ක ලබා ගැනීමේ පද්ධතියක් වගේම හයිබ්‍රිඩ් ආකාරයේ එන්ජිමකින් බලය ලබා ගැනීමටත් මේ වන විටත් සැලසුම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම කලිනුත් කිව්වා වගේ මේ සියලු කොටස් නිපදවන්නේ කොරියාව තුලමයි. ඒ අනුව දැන් ඔවුන් තම සියලුම අවි වගේ තමන්ම නිපදවා ගැනීම දක්වා ඉදිරියට අවිල්ලා තියෙනවා. ඒ වගේම මේ අවි ඕස්ට්‍රේලියාවට, රුමේනියාවට වගේම තවත් රටවල් සඳහා අපනයනයට පවා සූදානම් වෙනවා. මේ ඕස්ට්‍රේලියාව සඳහා වැඩි දියුණු කරන ලද මොඩලේටරේට් එක අනිත් මොඩලයන්ගෙන් වෙනස් වෙන අතර ඒ ඕස්ට්‍රේලියාව වෙනුවෙන්ම නිපදවා තියෙනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ කොරියාව නව ආයුධය ගැන? ඔයාලා හිතන දේ කමෙන්ට් එකකින් අපිට කියන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.